ඕගස්ට් සීසර් අධිරාජ්‍යයා ගැන තමයි අද කතාව. B Story Bench YouTube channel එක subscribe කරමින්ම මේ වීඩියෝ එක නරඹමු කියලා ඉල්ලා සිටිනවා. ක්‍රිස්තුපූර්ව 44 මාර්තු 15 වෙනිදා සෙනෙට් සභාව අමතමින් සිටින විටදී ඒකාධිපතියෙකු ලෙස නැගී සිටි ජූලියස් සීසර්ට විරුද්ධ වූ විමුක්තිදායකින් ලෙස හඳුන්වා ගන්නා සෙනෙට් සභිකයින් 60 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් රෝම ජනරජ ක්‍රමය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ජූලියස් සීසර් කිරිච්චි පහරවල් 23කින් ඝාතනය කර දමන ලදී. මෙම කුමන්ත්‍රණයේ මහමොලකරුවන් වූයේ බ්‍රූටස්, ක්‍රැසියස් ඇතුළු සෙනෙට් සභිකයන්ය. මේ වන විට ජූලියස් සීසර්ට විශ්වාසවන්තම රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙකු විය. ඒ ලෙපිඩුස් සහ මාක් ඇන්තනී යන සෙන්පතියන්ය. සීසර් ඝාතනය වීමට පෙර දින රාත්‍රී ආහාරය ගත්තේද ලෙපිඩුස්ගේ නිවසේ සිටයි. ජූලියස් සීසර් ඝාතනය වන දින සෙනෙට් සභාව දක්වා ගියේ ඔහුගේ දකුණු අතමෙන් සිටි විශ්වාසවන්තම සෙන්පතියා වූ මාක් ඇන්තනී සමගයි. නමුත් සෙනෙට් සභිකයන් සීසර් ඝාතනය වූ පොම්පේ ශාලාව නම් සෙනෙට් සභා රැස්වීම පැවැත් වූ ශාලාවට මාක් ඇන්තනී ඇතුළු කරගත්තේ නැහැ. සීසර්ගේ ඝාතනය මාක් ඇන්තනීට සහ ලිපිඩියුස් යන දෙදෙනාට ඉවසාගත නොහැකි සිද්ධියක් වුණා. ඔවුන් විමුක්තිදායකයින්ගෙන් පලිගැනීමට තීරණය කළා. විමුක්තිදායකයින් සිතුවේ සීසර් ඝාතනය කර රෝමයේ ජනරජ ක්‍රමය ආරක්ෂා කර ගැනීමට රෝම වැසියන් කැමති වේ යයි සිතා. නමුත් සිදුවූයේ අනිත් පැත්තයි. සීසර්ට ආදරය කළ රෝම වැසියන් විමුක්තිදායකයින් දෙසට කෝපය පිට කළා. විමුක්තිදායකයින් සීසර්ගේ දේහයට රාජ්‍ය ගෞරවයක් ලබා දීමට පවා අකමැති වුණා. මාක් ඇන්තනී සීසර්ගේ ලේ තැවරුණු ඇඳුම ජනතාවට පෙන්වමින් විශිෂ්ට කතාවක් පවත්වමින් රෝම ජනතාවගේ කෝපය, වෛරය විමුක්තිදායකයින් දෙසට යොමු කරා. විමුක්තිදායකයින් රෝමයෙන් පලා ගියා. රෝමයේ සිවිල් යුද්ධයක් ආරම්භ වුණා. මාක් ඇන්තනී රෝමයේ තාවකාලික පාලකයා බවට පත් වුණා. නමුත් ඉතිරි වූ සෙනෙට් සභිකයන් මාක් ඇන්තනීට ඊතරම් කැමැත්තක් දැක්වුවේ නැහැ. මේ වන විට සීසර්ගේ නීත්‍යානුකූල දියණිය ජූලියා දරු ප්‍රසූතියකදී මිය ගොස් සිටියා. මිසරයේ රැජින ක්ලියෝපැට්‍රාට දාව සීසර්ට පුතෙක් හිටියා. සිසේරියන් කියලා තමයි ඔහු හැඳින්වුවේ. ඔහු ඉපදුනේ ක්‍රිස්තුපූර්ව 47 දී. මේ වන විට ඔහුගේ වයස අවුරුදු 3යි. විදේශීය රැජිනකයෙන් ලැබුණු පුත්‍රයා වූ සිසේරියන්ට රෝමයේ බලය ලබා දෙන්න රෝමයේ මිනිස්සු ඉඩ දෙන්නේ නැති බව සීසර් දන්නවා. ඒ නිසා සීසර්ගෙන් පසු සීසර්ගේ අනුප්‍රාප්තිකයා ලෙස ඔක්ටේවියන් නම් කළා. ඔක්ටේවියන් කියන්නේ සීසර් දරුකමට හදා වදාගත් සීසර්ගේ සහෝදරියකගේ පුතෙක්. ක්‍රිස්තුපූර්ව 61 දී උපන් ඔක්ටේවියන්ගේ වයස මේ වෙද්දී අවුරුදු 17යි. ඔක්ටේවියන් මේ වන විට රෝමයෙන් පිට අධ්‍යාපනය ලබමින් තමයි සිටියේ. සීසර්ගේ ඝාතනයෙන් වික්ෂිප්ත වූ ඔක්ටේවියන් රෝමයට පැමිණියා. මාක් ඇන්තනීට වඩා ඔක්ටේවියන්ට සෙනෙට් සභාව කැමතියි. මොකද සීසර්ගේ ජනප්‍රියතාවය සහ සීසර්ගේ අනුප්‍රාප්තිකයා නිසා. සෙනෙට් සභිකයන් ඔක්ටේවියන්ව සෙනෙට් සභාවට බඳවා ගත්තා. නමුත් මාක් ඇන්තනීටත් සෙම්පතියෙකු ලෙස විශාල බලයක් සහ ජනප්‍රියතාවයක් රෝමය තුළ මේ වන විට ගොඩනැගී තිබුණා. එම නිසා මාක් ඇන්තනී, ලිපිඩුස් සහ ඔක්ටේවියන් තිදෙනා එකතු වී ත්‍රිපුද්ගල සන්ධානයක් බිහිකොට රෝම රාජධානිය කොටස් 3කට බෙදා පාලනය කරන්න පටන් ගත්තා. සීසර්, පොම්පේ, ක්‍රැසස් යන තිදෙනාගෙන් පසු මෙම මාක් ඇන්තනී, ලිපිඩුස් සහ ඔක්ටේවියන් යන තිදෙනාගේ සන්ධානය තමයි රෝමයේ දෙවනි ත්‍රිපුද්ගල සන්ධානය බවට පත් වුණේ. ඔවුන් තිදෙනා විමුක්තිදායකයින්ගේ ලැයිස්තුවක් පිළියෙල කොට ඔවුන් සොයසොයා ඝාතනය කළා, පලිගත්තා. සීසර් ඝාතනය වී දෙවසරක් ගතවන විට ක්‍රිස්තුපූර්ව 42 දී බ්‍රූටස් සහ කැසියස් ඇතුළු මහමොලකරුවන් සියලු දෙනාම එනම් විමුක්තිදායකයින් මෙහෙය වූ හමුදා කැරලි සියල්ලම පරාජය කර ඔවුන් සියල්ලම විනාශ කර දැම්මා. විමුක්තිදායකයින් සමග අවසාන සටන පැවැත්වූයේ ග්‍රීසියේ පිලිප්පී නම් ස්ථානයේදී. සීසර්ගේ ඝාතකයින් සියලු දෙනාම ඝාතනය කිරීමෙන් පසු මාක් ඇන්තනී, ලිපිඩුස්, ඔක්ටේවියන් යන තිදෙනා රෝම රාජධානිය කොටස් 3කට බෙදා නැවත පාලනය කරන්න පටන් ගත්තා. ලිපිඩුස්ට හම්බුනේ උතුරු අප්‍රිකාවේ සුළු කොටසක් පමණයි. නැගෙනහිර රෝම රාජධානිය මාක් ඇන්තනීටත් ස්පාඤ්ඤය, ගෝල් දේශය, ඉතාලිය ඇතුළු බටහිර රෝම රාජධානිය ඔක්ටේවියන්ටත් ලැබුණා. ඔක්ටේවියන් ක්‍රමක්‍රමයෙන් රෝමය තුළ ජනප්‍රිය වුණා. කෙටි කාලයක් තුළදී ඔක්ටේවියන් විසින් ලිපිඩුස්ව ඉවත් කර දැම්මා. ඉන්පසුව ප්‍රධාන සෙන්පතියන් දෙදෙනා ලෙස මාක් ඇන්තනී සහ ඔක්ටේවියන් දෙදෙනා තමයි ඉතිරි වුණේ. ඔක්ටේවියන් බටහිර රෝමයත්,
මාක් ඇන්තනී නැගෙනහිර රෝමයට ලෙස පාලනය ගෙන ගියා. බලය වෙනුවෙන් මේ දෙදෙනා අතර ක්‍රමක්‍රමයෙන් සීතල යුද්ධයක් පටන් ගත්තා. අමනාපකම් වැඩි දියුණු වුණා. ඔක්ටේවියන් උපක්‍රමශීලී දේශපාලකයෙක් ලෙස මොහු කුරා ගියා. නැගෙනහිර රෝමය මාක් ඇන්තනී පාලනය ගෙන යද්දී ඊජිප්තු රැජින ක්ලියෝපැට්‍රා සමග ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනගා ගත්තා. ඔවුන් දෙදෙනාට දරුවන් තිදෙනෙක් බිහි වුණා. එම දරුවන් තිදෙනාට මාක් ඇන්තනී විසින් රෝමයේ ඉඩම් ලබා දෙන්නත් පටන් ගත්තා. රෝම ජනතාව විදේශීය අතපෙවීම් වලට කැමති නැහැ. මෙම අවස්ථාවේ උපක්‍රමශීලී වූ ඔක්ටේවියන් මාක් ඇන්තනීට විරුද්ධව මිනිස්සුන්ව පෙළ ගැසුවා. රෝමයේ වරින් වර සිවිල් යුද්ධ ඇති වුණා. මාක් ඇන්තනී සහ ඔක්ටේවියන්ගේ හමුදා අතර ගැටුම් ඇති වුණා. අවසානයේදී ඇක්ටියුම් මුහුදු සටන තමයි තීරණාත්මක සටන වුණේ. ක්‍රිස්තුපූර්ව 31 දී ග්‍රීසියේ ඇක්ටියුම් මුහුදු සටනේදී ක්ලියෝපැට්‍රා සහ මාක් ඇන්තනීට දරුණු පරාජයක් උරුම කර දෙමින් ඔක්ටේවියන් ජයගත්තා. මාක් ඇන්තනී සහ ක්ලියෝපැට්‍රා ඊජිප්තුවට පලා ගියා. ඔක්ටේවියන් එතරම් දක්ෂ යුද සෙන්පතියෙක් නොවේ. ඔහුගේ සියලුම යුද්ධ මෙහෙය වූයේ අතිදක්ෂ සෙන්පතියෙකු වූ මාකස් ඇග්‍රිප්පාය. මාකස් ඇග්‍රිප්පා තමයි ඇක්ටියුම් නාවික සටන ජයගත් සෙන්පතියා. ක්ලියෝපැට්‍රා සහ මාක් ඇන්තනී පසුපස ඔක්ටේවියන් සහ මාකස් ඇග්‍රිප්පා ලුහු බැන්දා. පරාජයෙන් පසු ක්‍රිස්තුපූර්ව 30 දී මාක් ඇන්තනී කිරිච්චියෙන් පපුවට ඇනගෙන සහ ක්ලියෝපැට්‍රා විස නාගයෙකු ලවා දෂ්ට කරගෙන මෙම දෙදෙනාම දිවි නසා ගත්තා. ක්ලියෝපැට්‍රා ගැන වෙනම කතා කරන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ ගැන අපි වෙනම වීඩියෝ එකකින් කතා කරමු. ක්ලියෝපැට්‍රා සහ සීසර්ගේ පුත්‍රයා මේ වන විට ඊජිප්තුවේ අන්තිම රජු, ඒ කියන්නේ සිසේරියන්. ඔහු ඉන්දියාවට පැන යාමට සැලසුම් කර තිබුණත් ඔක්ටේවියන් සිසේරියන්ද ඝාතනය කළා. ඔක්ටේවියන් රෝමයේ තනි පාලකයා බවට පත් වුණා. ක්‍රිස්තුපූර්ව 44 සිට 27 දක්වා වූ රෝමයේ සිවිල් යුද්ධවලින් පසුව ක්‍රිස්තුපූර්ව 27 දී ඔක්ටේවියන් ඕගස්ටස් සීසර් යන නමින් නිල වශයෙන් රෝමයේ ප්‍රථම අධිරාජයා බවට පත් වුණා. ඔක්ටේවියන් සීසර් මෙන් රජෙකු ආඥාදායකයෙකු ලෙස තමුන් හඳුන්වා නොදීමට උපක්‍රමශීලී වුණා. ජන රජ ක්‍රමය නැවත පවත්වා ගන්නා අතර උපක්‍රමශීලීව බලය ඔහු වෙත වැඩි කරගත්තා. ඔහු අධිරාජ්‍යයෙකු වීමෙන් පසු පැක්ස් රෝමානා නොහොත් රෝම සාමය අවුරුදු 200ක් පමණ පවතින ලෙස එයට පදනම දැම්මා. ඔක්ටේවියන්ගේ සියලුම යුද ජයග්‍රහණ පසුපස සිටියේ මාකස් ඇග්‍රිප්පා නම් විශිෂ්ට සෙන්පතියාය. ඊට අමතරව ඔක්ටේවියන් ඕගස්ටස් සීසර් නම් අධිරාජ්‍යයා වීමෙන් පසුවද ඇග්‍රිප්පාගේ සහයෙන් රෝම නගරය ප්‍රතිසංස්කරණය කළා. රෝමයේ මල අපවහන පද්ධතිය, ජල සම්පාදක පද්ධතිය සහ විශාල මහා මාර්ග පද්ධතියක් ඇති කළා. විනාශ වෙමින් තිබූ රෝමයේ දේවස්ථාන 80කට අධික ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණය කළා. ඕගස්ටස් සීසර් අධිරාජ්‍යයා රෝමයේ මහජන ආරක්ෂාව වැඩි දියුණු කළා. ඔහු නූතන නගරයකට අවශ්‍ය වන පරිදි රෝමයේ නිතර ලී ගොඩනැගිලි වල ගිනි ගැනීම් පාලනය කිරීමට ගිනි නිවීමේ හමුදාවක් බිහි කළා. නගරයේ සාමය සහ නීතිය ආරක්ෂා කිරීමට පොලිස් බලකායක් පිහිටෙව්වා. පිටෝරියන් ආරක්ෂක බලකාය නමින් අධිරාජ්‍යයාගේ ආරක්ෂාව සඳහා ස්ථීර ආරක්ෂක බලකායක් ඇති කළා. ජූලියස් සීසර් මෙන් නායකයන් ඝාතනය වීම වැළැක්වීම සඳහා තමයි ඒ සිදු කළේ. ඕගස්ටස් සීසර් විසින් රෝමයේ ආර්ථික සහ පරිපාලන ප්‍රතිසංස්කරණ රාශියක් සිදු කළා. රෝමයේ ජන සංගණනයක් සිදු කර ක්‍රමවත් බදු ක්‍රමයක් හඳුන්වා දුන්නා. පුද්ගලික බදු එකතු කරන්නන්ගෙන් වෙන අසාධාරණ වැළැක්වීමට තමයි එලෙස සිදු කළේ. අධිරාජ්‍යය පුරා වේගවත් සංවේදන සඳහා නිල කුරිය සර්විස් එකක් ඇති කළා. මහා මාර්ග ජාලයක් ඇති කළා. හමුදා සේවාව අවුරුදු 20ක ස්ථීර වෘත්තියක් කර විශ්‍රාම යන විට සොල්දාදුවන්ට ඉඩම් සහ මුදල් ලබා දෙන ක්‍රමවේදයක් ඇති කළා. මාකස් ඇග්‍රිප්පා සහ ඕගස්ටස් කුඩා කල සිටම සමීප මිතුරන්. ඕගස්ටස් දේශපාලනයට කොතරම් දක්ෂ වුවත් ඔහු යුද පිටියේ දක්ෂයෙකු නොවේ. ඒ අඩුව පිර වූයේ ඇග්‍රිප්පාය. ඕගස්ටස් වෙනුවෙන් සෑම ප්‍රධාන යුද්ධයක්ම මෙහෙයවා ජයග්‍රහණය කර දුන්නාට අමතරව රෝමය සංවර්ධනය කිරීමේ සියලුම වැඩ සිදු කළේ මේ ඇග්‍රිප්පා විසින්ය. ඕගස්ටස් සීසර් රෝමයේ ඉතා බලවත්ම පාලකයෙක් වුවත් ඔහුගේ පුද්ගලික ජීවිතය ඉතා සංකීර්ණ සහ ශෝකජනක සිදුවීම් වලින් බහුලයි. ඕගස්ටස් කුඩා කල සිටම දුර්වල සෞඛ්‍ය තත්ත්වයකින් පසු වූ නිතරම උණ සහ සමය රෝග වැළඳුණු අයෙකු බව තමයි විශ්වාස කරන්නේ. ඔහු අධිරාජ්‍යයක වුවත් ඉතා සරල මිනිසෙකු වුණා. පැලටයින් කන්දේ පිහිටි සාමාන්‍ය ප්‍රමාණයේ නිවසක පදිංචි වී සිටී ඔහු සරල ඇඳුම් සහ සරල ආහාර තමයි භාවිතා කළේ. ඕගස්ටස් සීසර් 3 වරක් විවාහ වුණා. පළමු විවාහය ක්ලෝඩියා පුල්කා නම් කාන්තාවක් සමග දේශපාලන හේතු මත සිදු වූ විවාහයක්.
එය කෙටිකාලීන විවාහයක් වුණා. ස්ක්‍රිබෝනියා දෙවනි බිරිඳයි. ඇයගෙන් ඔහුට ඔහුගේ එකම දියණිය වූ ජූලියා බිහි වුණා. දෙවනි විවාහය ලිවියා නම් කාන්තාවක් සමගයි. ඔහු ලිවියා සමග වසර 50ක් පමණ ඕගස්ටස් මිය යන තෙක්ම ජීවත් වූ අතර ඔහුගේ ජීවිතයේ සැබෑ ආදරවන්තිය ඇයයි. ඇය ඔහුගේ උපදේශිකාව ලෙසද කටයුතු කළා. ඕගස්ටස් ලිවියා මුණ ගැසෙන විට ඇය වෙනත් අයෙකු සමග විවාහ වී සිටි අතර ඇය දෙවන දරුවාට ගැබ්ගෙනද සිටියා. නමුත් ඕගස්ටස් ඇයට කෙතරම් ආදරය කළාද ඇය කෙතරම් සිත්ගත්තේද යත් ඇයව විවාහ කර ගැනීමට ඇයගේ සැමියාගෙන් පවා ඇයව වෙන් කළා. ඕගස්ටස්ට ලිවියාගෙන් දරුවන් සිටියේ නැහැ. නමුත් ඕගස්ටස් සීසර් අධිරාජ්‍යයට අවශ්‍ය වුණා ඕගස්ටස් සීසර්ගේ ලේ උරුමය සහිත අධිරාජ්‍යයක් දිගටම පවත්වාගෙන යාමට. ඒ අරමුණ ඔස්සේ ගිය ඕගස්ටස් සීසර් අධිරාජ්‍යයා ඔහුට පිරිමි දරුවන් සිටියේ නැති නිසා ඔහුගේ දියණිය වූ ජූලියා මාකස් ඇග්‍රිප්පාට විවාහ කර දෙනවා ඕගස්ටස්ගෙන් පසු අධිරාජ්‍යයාගේ අනුප්‍රාප්තිකයෙකු බිහි කර ගැනීම සඳහා. මාකස් ඇග්‍රිප්පාට සහ ජූලියාට දරුවන් 5 දෙනෙකු සිටි අතර ඔවුන්ගෙන් පිරිමි දරුවන් 2 දෙනා කුමන්ත්‍රණ වලින් අධිරාජ්‍යයෙකු වීමට ප්‍රථම මිය ගියා. මෙම අභිරහස් මරණ පිටුපස ඕගස්ටස්ගේ බිරිඳ ලිවියා සිටින බව ඉතිහාසඥයින් සැක පහළ කරනවා. මෙම ලිවියාට එනම් ඕගස්ටස් සීසර්ගේ අවසාන බිරිඳට අවශ්‍ය වූයේ ඕගස්ටස්ගෙන් ඇයට ළමයින් නොමැති නිසා ඇයගේ කලින් විවාහයේ දරුවෙකු අධිරාජ්‍යයා කිරීමටයි. ඒ අරමුණ ඔස්සේ ගිය ඇය අවසානයේදී ඇයගේ ටයිබීරියස් නම් පුතා ඊළඟ අධිරාජ්‍යයා බවට පත් කරගන්නවා. ඕගස්ටස්කින් පසු අනුප්‍රාප්තිකයා ලෙස ඕගස්ටස් සීසර් විසින් කිහිප දෙනෙකු නම් කළ තිබුණත් ඔවුන් සියලු දෙනාම අභිරහස් ලෙස කුමන්ත්‍රණ වලින් ඝාතනය වීමෙන් පසු ඕගස්ටස් සීසර් අධිරාජ්‍යයාට අකමැත්තෙන් හෝ සිද්ධ වුණා ලිවියා නම් බිරිඳගේ පළමු විවාහයේ දරුවෙකු ඊළඟ අනුප්‍රාප්තිකයා ලෙස නම් කිරීමට. ඒ තමයි ටයිබීරියස්. ඕගස්ටස් අධිරාජ්‍යයා රෝමයේ සදාචාරය නංවාලීමට දැඩි නීති පැනෙව්වා. කාම මිත්‍යාචාරය තහනම් කළා. නමුත් ඕගස්ටස්ගේ දියණිය අනියම් සබඳතා ගැන චෝදනා එල්ල වුණා. ඕගස්ටස් තම ප්‍රතිපත්තිය රකිනු පිණිස ක්‍රිස්තුපූර්ව 2දී තමා පනමෙන් ආදරය කළ ජූලියා එනම් ඔහුගේ එකම දියණිය නැවත කිසිදාක රෝමයට නොයන ලෙස කුඩා දිවයිනකට පිටුවහල් කළා. ඇයට පිරිමින් ආශ්‍රය කිරීම සහ වයින් පානය කිරීම තහනම් කළා. වසර කීපයකට පසු වුවද ජනතාව ඇයට සමාව දෙන ලෙස ඕගස්ටස්ගෙන් ඉල්ලා සිටියත් ඕගස්ටස් පැවසූයේ ගින්න සහ ජලය මිශ්‍ර වූ දිනක මම ඇයට සමාව දෙන බවයි. ඔහු මිය යන තෙක්ම ජූලියාට සමාව දුන්නේ නැහැ. ශාරීරිකව දුර්වල වුවත් උපක්‍රමශීලී මනසකින් යුත් ඕගස්ටස් ක්‍රිස්තුපූර්ව 14 අගෝස්තු 19 වන දින වයස අවුරුදු 75දී ස්වාභාවිකව තම බිරිඳගේ දෑත් මතම අවසන් හුස්ම හෙළුවා. අවසාන මොහොතේ ඔහුගේ මිත්‍රයන්ගෙන් අසා තිබුණේ මම ජීවන නාට්‍යයේ මගේ කොටස හොඳින් රඟපෑවාද? එසේනම් මම වේදිකාවෙන් ඉවත් වන විට අත්පුඩි ගසන්න යයි ඔහු පැවසුවා. ඔහු එසේ පැවසුවේ උපක්‍රමශීලීව ජනරජ පාලනය පවත්වාගෙන යන බවට රඟපාමින් සැබෑ බලය ඔහු සතු කරගත් බැවිනි. අවසාන මොහොතේ ලිවියා දෙසට හැරුණු ඕගස්ටස් සීසර් අධිරාජ්‍යයා ලිවියාට පැවසුයේ ලිවියා අපේ විවාහය ගැන මතක තබා ගන්න. එහෙනම් ආයුබෝවන් කියාය. මැටි ගදලින් තමාට ලැබුණු රෝමය මාබල් වලින් සැරසූ අධිරාජ්‍යයා ඕගස්ටස් සීසර් අධිරාජ්‍යයාය.